Hi guys කොහොමද? ඉතින් දකුණු ලකට යනවා නම් යන්න ඕනි ලස්සනම මුහුදු තීරයක් තමයි Blue Beach Island කියන්නේ. නිල් වැල්ල කියන්නේ. ඉතින් අපි ඔන්න නිල් වැල්ල මුහුදු තීරයට යන ගමන් මේ ඉන්නේ. ඇත්තටම නිල් වැල්ල වෙරළ සහ දූපත හරිම විශේෂ ලස්සන තැනක්. මේක දේශීය සංචාරකයන් වගේම විදේශීය සංචාරකයන්ගෙත් ආකර්ෂණය දිනාගත්ත තැනක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ලස්සන මුහුදු තීරයක් තියෙනවා නිල් වැල්ලට. නිල් පාට මුහුදු තීරයක් තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේ වෙරළ තීරයේ අවට නොගැඹුරු මුහුදක් තමයි තියෙන්නේ. ආරක්ෂිත මුහුදු තීරයක් තියෙනවා. ඒ නිසාම මේ වෙරළ තීරය සංචාරකයන් අතර වඩා ජනප්‍රිය වෙලා තියෙනවා. දිය නාන්න කියන්නේ නාන්න. ඇත්තටම මේ නාති එක තේරෙනවා ලොකු ගැඹුරක් නැහැ සාමාන්‍යයි කියලා. දූපතට පිවිසීම සඳහා වැඩි පාරයක් තියෙනවා. මුහුදු දිය රැල්ල වේදිකාවක තිරය විවර වෙනවා වගේ තමයි දෙපසට ඇදිලා යන්නේ. හරි ලස්සනයි ඒක. නිකන් තිරයක් දෙපැත්තට අදිනවා වගේ තමයි මුහුදු රළ දෙපැත්තට යන්නේ. හරිම ලස්සනයි. වැලිපාර පාරේ මේ දුර මීටර් 14ක් විතර වෙනවා. දූපත පුරාම ඇවිදලා යන්න පුළුවන්. විශේෂිත පාෂාණ වර්ග, තෘණ වර්ග මේ වගේ විශේෂ දෙයක් තියෙනවා. අවුව ටිකක් සැර වුණාට මුහුදු සුළඟත් එක්ක ඒක අපිට එහෙම ලොකුවට දැනෙන්නේ නැහැ. ඉතින් ගල් පාරවල අර තරඟෙට ගැටෙනවා වගේ පේනවා නිල් දිය. හරි ලස්සනයි. සුදු පෙන කැටි විහිදලා යන ගමන් හරි ලස්සන දසුන් මවනවා මේ නිල් වැල්ල බීච් එකට ගියොත් ඔන්න ඒව දකින්න පුළුවන්. ඇත්තටම වැටකෙයියා තියෙනවා මේකේ ගොඩාක්. ඉතින් ඒවා මැදින් තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි බීච් එකේ චුට්ටක් නෑවා. ගොඩක් කට්ටිය නානවා. ඉතින් ඔන්න ඔයගේ ලස්සන පරිසරයක් තමයි නිල්වැල්ල බීච් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාලටත් පුළුවන් නිල්වැල්ල බීච් එකට ගිහිල්ලා සතුටු වෙන්න. ඒ වගේම ගොඩක් අය ඇවිල්ලා හිටියා විනෝද වෙන්න, සින්දු කියන්න. ඉතින් ඒ වගේම සංචාරකයොත් ගොඩාක් එදා හිටියා. ඉතින් හැමෝම සතුටු වෙලා සින්දු කියලා එහෙම ඉතින් ගියා. මේකේ කැම්පින් කරන්න පුළුවන්. කැම්පින් කරන ඒරියා එකක් තිබ්බා. ඉතින් කැම්පින් කරන්න යනවා නම් එහෙමත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අපි නිල්වැල්ල බීච් එකටත් ගිහිල්ලා එහෙ ලස්සනත් විඳගෙන අපි ඉතින් ගෙදර එන්න පිටත් වුණා. ඉතින් කොහොම හරි මං හිතන්නේ මම බීච් ගොඩකට ඉතින් හැම කියන්නේ ත්‍රිකුණාමලේ එහෙම ගිහින් තියෙනවා. හැබැයි අර නිල් වැල්ල නිල් පාට කියන එක මම ඒ බීච් එකේ දැක්කා. හරි ලස්සනයි. ආස හිතනවානේ ආයෙත් යන්න ආස හිතුණා. ඉතින් ඔන්න ඔයගොල්ලන්ටත් බලන්න කැම්පින් කරන්න එහෙම ආසාවක් තියෙනවා නම් නිල් වැල්ල බීච් එකට යන්න. ගිහිල්ලා සතුටින් විනෝද වෙලා එන්න පුළුවන්. එහෙනම් ඔන්න හම්බන්තොට මාතර අපේ ට්‍රිප් එකේ අන්තිම නවාතැන තමයි අපේ ගියපු තැන තමයි නිල්වැල්ල. ඉතින් මේ වගේ ඔයගලන්ටත් පුළුවන් මේ පැත්තේ ඇවිදින ගමන් මෙතෙන්ට යන්න. එහෙනම් මං ගිහින් එන්නම්. බයි.